බොහොම ස්තුතියි අවස්ථාව ලබා දීම සම්බන්ධ විශේෂයෙන්ම ඉතින් සාකච්ඡාව ආරම්භ කරද්දිම මේ ඇත්තටම තියෙන්නේ අපි එකඟයි ප්‍රතිපත්තිමය දේශපාලන කාරණා ගැන සාකච්ඡා කරන්න. මොකද අපිට ඌමනාවක් නැහැ ඇත්තටම අපි සූදානමුත් නැහැ. ප්‍රතිපත්තිමය වශයෙන් එක යම් නිශ්චිත ලයින් එකක නැති කණ්ඩායම් එක කරන සාකච්ඡා ප්‍රතිඵලයක් ගේන්නේ නැහැ සමාජයට. මොකද කිසිම මොහොතක ප්‍රතිපත්තිය පැහැදිලි නැත්තම් අපි කරන සාකච්ඡා ප්‍රතිඵලදායක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි නජිත් අපේ මන්ත්‍රීතුමාගේ පැත්තෙනුත් ඇත්තටම මේ විමසීමක් කරේ මේ මොන ප්‍රතිපත්තියෙන්ද සාකච්ඡාව ගන්නෙ. අපි කවුරු හරි විවාදයකට සම්බන්ධ වෙනකොට අපිට නිශ්චිත අදහසක් වුණා මෙන්න මේ ආස්ථානයේ ඉන්න කෙනෙක් එක්ක තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒතකොට තමයි ඒක ප්‍රතිඵලදායක වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඔබතුමා මේ අපේ නජිත් මන්ත්‍රීතුමා මතු කරපු කාරණේ ගැන පුරණ වෙලා වැඩක් නැහැ. මොකද ඒක අනවශ්‍ය තත්ත්වෙ. මොකද අපි දැනගන්න ඕනේ ඇත්තටම. දැන් අපි දන්නේ ඔබතුමාලා දෙපළම විශේෂයෙන්ම ගත්තම මට මතක විදිහට පොහොට්ටුවේ ඒ ආණ්ඩුවත් එක ගනුදෙනු කරපු කණ්ඩායම. හැබැයි දැන් ඉන්නේ වෙනම. දැන් මෙතන නියෝජනය කරන්නේ පැත්තක්වත් නෙමෙයි. එතකොට අද දවසේ අලුත්ම නමක් ආම විමසීමක් කරනවා. ඒක නිසා ඒක ගැන ලොකු ගැටලුවක් තියාගන්න ඕනේ. අපි කැමති ඒකම හරියට ප්‍රතිපත්තිය කියන්න මොන ප්‍රතිපත්තියද Taman ඉන්නේ කියලා. මොකද දැන් අපේ මේ කලින් කතා කරපු මధుර මන්ත්‍රීතුමාගේ පැත්තෙන් ගත්තම කියවිච්ච ටික නිකන් අපිට දැනෙන එක ගත්තම රනිල් මාර පොරක් කියලා කියන්න හයිලයිට් කරගන්න try කරපු එකක් තිබ්බා. එතකොට එවැනි උත්සාහයක් ඇතුලේ නම් එතකොට ඒ දේශපාලන ව්‍යාපාරය ගැන අපිට අදහසක් ගන්න වෙන්නේ එහෙම. එහෙම නෙතිබුනේ. දැන් ඒක දැනකදී සඳහනක් ගත්තා මේ රට තියෙන ගිනි කන්දක් උඩ. දැන් දෙසරයක් තුන්සරයක් ලොකු උත්සාහයක් ගත්තා රට තියෙන ගිනි කන්දක් උඩ කියලා කිය. හැබැයි ගිනි කන්ද උඩට ගෙනාවේ. දැන් රට මාර විදියට මේ වෙන තැනක තිබිලා නැත්නම් රනිල් මහත්තයා පූල් එකක දාලා තිබිලාද කියලා තමයි ප්‍රශ්න අහන්නේ තියෙන්නේ. එහෙම නෙමෙයිනේ. ඒ කියන්නේ දිගු කාලීනව මේ රට ගෙනාවු පියවරවල් ගණනාවක් තිබ්බා. ඒවා ගැන අපිට යම් සාධනීය විවේචන තියෙනවා. එතුමන්ලත් විවේචන කරා කියලාත් අපි දන්නවා. හැබැයි යම් මොහොතක් ඇවිල්ලා තියෙනවා රට තව දුරටත් ඉදිරියට යන්න බැරි. ඒ වෙනුවෙන් තමයි අපි මේ වෙලාවේ මෙදිහත් වෙලා ඉන්නේ. ඒ තැනින් එළියට අරගෙන රට යම් කිසි නියමිත තැනකට ගේන්න. කොහොමද යත්තම් මේ දේශපාලන යුගය කියවා ගැනීමක් කරන්න ඕන. මේ දේශපාලන යුගය මොකක්ද? ඒක තමයි අපේ පැත්තෙන් සාකච්ඡාවට සාධනීය ප්‍රවේශයක් කරගන්නේ මේ වෙලාවේ. හේතුව තමයි අපි පහුගිය කාලේ ජනාධිපතිවරණයක් මහමැතිවරණයකට මුහුණ දීලා රටේ මහ ජනතාව ජාතික ජනබලවේගයට දැවැන්ත බලයක් දීලා තියෙනවා. විධායක බලය සහ ව්‍යවස්ථාදායක බලය. ඊට අමතරව මේ රටේ තියෙනවා ප්‍රාදේශ සභා පළාත් පාලන ආයතන. ඒ පළාත් පාලන වල ආයතන වල බලයත් බහුතරයක් ජාතික ජනබලවේගයට දීලා තියෙනවා. ඒ මොහොතේ අපි දැන් කණ්ඩායමක් ඉන්නවා ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් වෙන වෙනම පරාජය වෙලා අවසානයක් විදියට නැත්නම් අවසාන ඉවෙන්ට් එක විදියට එකතු වෙලත් පරාජය වෙලා තියෙනවා. දැන් මේ දේශපාලනයේ එක කෙලවරක් එක. වෙනදා ගත්තම අපි හිතමු එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කණ්ඩායම් දෙකක් විදියට හුවමාරු බලමාරු කරගත්තු කණ්ඩායම් දෙකක් තිබ්බා. කාලයක් ඇවිල්ලා තනිව පරාජයක් දක්වා පහළ බැහැලා තිබුණා. හැබැයි ඒක තාර්කික එන්ඩ් එක මොකද්ද? තාර්කික එන්ඩ් එක තමයි එකතු වෙලා වෙන පරාජය. එතකොට පහුගිය දවස්වල මේ ඡන්දෙට කලින් අවස්ථා ගණනාවකම එකතු වෙලා දිනනවා කියන සාකච්ඡාව තිබ්බා. හැබැයි තෙන්ට එන්න බැරි වුණා. හැබැයි අන්තිමට මේ පහුගිය මේ අද දවසේ තිබිච්ච ක්‍රියාවලිය කොළඹ නගර සභාවේ මහනගර සභාව පත් කිරීම කියන සභාපතිවර මේ නගරාධිපති ධූරය පත් කිරීම කියන ක්‍රියාවලියේදී කණ්ඩායමක් ලෙස එකතු වෙලා පරාජය වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතන තමයි පහුගිය මැතිවරණ ක්‍රියාවලියෙන් පෙන්눔 කරේ. ඒ දේශපාලන ක්‍රියාවලිය තමයි මේ මැතිවරණ ක්‍රියාවලියෙන් පෙන්වන්නේ. ඒ අර කණ්ඩායම් සියල්ලේම තාර්කික එන්ඩ් එක තමයි මේක තියෙන්නේ. ඒ නිසා ඒක දේශපාලන යුගය කියවා ගැනීම. ඒක වෙනස් එකක් නෙමෙයි. ඒකට ඉතින් කනගාටු වෙලා වැඩක් නැහැ මේ මන්ත්‍රීතුමා. ඒක තමයි අපේ පැත්තෙන් කියන්න තියෙන්නේ. කොහොම වුණත් යත්තම දේශපාලනයේ යම් අර මුර්ගසං වරුසාවකට තෙමෙන්න හොඳ නැහැ කියලා කතාවක් තියෙනවා. දැන් මෙතුමලා ඉන්නේ
ඒ මුරුගසම් වරුසාවට තෙමිලා. ඒ දේශපාලන ව්‍යාපාර තියෙන්නේ මුරුගසම් වරුසාවට තෙමෙමින් තියෙන්නේ. ජනතාවගේ විරෝධය, ජනතාවගේ කෝපය, ජනතාව මේ දේශපාලන ව්‍යාපාර දෙස කාලයක් තිස්සේ බලාපොරොත්තු තියාගෙන ඉඳලා බිඳ වැටි මේ සියල්ලත් එක්ක ඒ මුරුගසම් වරුසාවට තෙමිලා ඉන්නේ. ඒතකොට ජනතාවට උන් සියල්ලම පේන්නේ එක විදියක තමයි. ඒක අපිට වළක්වන්න බෑ. ඒක එයාලා පැත්තෙන් නිවැරදි කරගත යුතු එකක් නිසා අපේ පැත්තෙන් නිවැරදි කරන්න ඕන එකක් නෙමෙයි. නමුත් විශේෂ ලොකු උත්සාහයක් ගත්තා අපි ආණ්ඩුවක් ලෙස මේ වංචාවලට දූෂණවලට එරෙහිව ගන්න ක්‍රියාමාර්ග ටිකක් තියෙනවා. විශේෂයෙන්ම පහුගිය කාලේ ආණ්ඩු කාලවල මේ රටේ විශේෂයෙන් මේ දේශපාලඥයන් නිලධාරීන්ව භාවිතා කරලා හරියට ගත්තොත් නිලධාරීන්ව අවභාවිතා කරලා තීන්දුව තීරණ දීලා ඒ තීන්දුව තීරණ මත මේ රටේ මහ ජනතාවගේ දීපල විනාශ වෙච්ච එකක් තියෙනවා. දැන් මම කෝප් කමිටුව තුල පවා ප්‍රශ්න කරන්නේ ඒක. ඉතාමත් සංයමයෙන් මම විශ්වාස කරනවා අපි කිසිම රාජ්‍ය නිලධාරියෙකුට රිදවලා නැහැ. අද වෙනකම් කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට රිදවලා නැහැ. අපි හැම තැනකදීම ඉතාමත්ම නිවැරදිව පැහැදිලිව කියලා තියෙනවා. මේ සියල්ල කරන්නේ ඔබේ ධෛර්යය වැඩි කරන්න. ඇයි අපිට තියෙන නීතිමය රාමුව ඇතුළේ වැඩ නොකරන්නේ? ඇයි නීතිමය රාමුව පිට පැනලා වැඩ කරන්නේ? ඔබට අපි මේ ප්‍රශ්නය මම ඒ තැන්වල නිවැරදිව ප්‍රකාශ කරලා තියෙනවා සහ මගේ മന്ത്രി කණ්ඩායම කෝප් කමිටුවේ ඔවුන් ඉතාමත් නිවැරදිව ප්‍රකාශ කරලා තියෙනවා. ඇයි මේ නිලධාරීන් නීතිමය ක්‍රියාතැන් පිට පැනලා වැඩ කරලා තියෙන්නේ? ඒක තමයි අපිට සමහරලාට ප්‍රශ්න කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි ඉල්ලනවා ඒ නිලධාරීන්ගේ හැමෝගෙම ඔබ සියලු දෙනාටම අපි මේ කෝප් කමිටුව හරහා කෝපා කමිටුව හරහා එහෙම නැත්නම් අපි මේ සියලුම ක්‍රියාවලින් හරහා උසාවි නඩු පැවරීම මේ සියල්ල හරහා අපි උත්සාහ කරමින් ඉන්නේ රජයේ නිලධාරීන් ඉතාමත්ම නිවැරදි ලෙස තමන්ගේ කොන්ද ශක්තිමත්ව තියාගෙන කිසිවෙකුට නොනැවි ඇමතුමා කිව්වා කියලා කරන්න ඕනේ. ඇමතුමා කිව්ව පළියට කරන්න නෙමෙයි තියෙන්නේ. ඇමතුමා කිව්ව දේ නීතිමය ක්‍රියාවලිය ඇතුලේ නිශ්චිතව තේරුම් අරගෙන තමන්ට තියෙන බල සීමාව තේරුම් අරගතපු නිලධාරීන් ඕන. ඒක තමයි මේ රටේ අවශ්‍යතාවය. ඒතර අපි ඔවුන්ට ශක්තිය දෙමින් ඉන්නවා. මම මගේ සම්බන්ධීකරණ කමිටුවලදී පවා අපි නිලධාරීන්ට ශක්තිය දෙමින් ඉන්නවා. ඔබ ඊටමත් නිවැරදිව වැඩ කරන්න. ඔබට තියෙන නීතිමය රාමුව හොඳට තේරුම් අරන් වැඩ කරමු. අපි මේ නීතිමය රාමුවට අනුගතයි. අපි වෙනදා හිටපු දේශපාලඥයන් වගේ අපි අනවශ්‍ය බලපෑම් කරන්නේ නැහැ නිලධාරීන්ට. ඒ නිසා ඔබ සියලු දෙනාම ඊටාත්ම නිවැරදිව සහ කොන්දක් ඇතිව අපි කොන්ද කඩලා නැහැ. අපි වුන් කොන්ද ශක්තිමත් කරමින් ඉන්නවා. අපි පෙන්වා දෙමින් ඉන්නවා මේ රටේ මේ පැවති දේශපාලනය කොහොමද නිලධාරීන්ව අවභාවිතා කරේ කියලා. ජනතාවගෙන් කොටසක් වෙච්ච නිලධාරීන් ඒ අවභාවිතා වූ ආකාරය පැහැදිලි කිරීමෙන්ම තමයි මේ වෙනකොට ඇත්තටම නිලධාරීන් ගත්තම ඉතාමත්ම සතුටින් අපිත් එක්ක වැඩ කරනවා. දැන් අපි ප්‍රතිපත්ති සම්පාදනය කරමින් ඉන්නවා. ඒ ප්‍රතිපත්ති වලට එකඟව වැඩ කිරීමේ විශේෂ ඌමනාවක සියලුම නිලධාරීන් ඉන්නවා. ඒ නිසා එතුමාගේ චෝදනාව ප්‍රතිඵල විරහිතයි අනිවාර්යයෙන්.